ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ දියවැඩියාව. එහෙමත් නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන සීනි තත්ත්වය ගැන. මොකක්ද මේ දියවැඩියාව කියලා කියන්නේ? දියවැඩියාව කියන්නේ අපේ ශරීරයේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම. එහෙම නැත්නම් රුධිරයේ තියෙන සීනි මට්ටම සාමාන්‍ය අගයට වඩා ඉහළින් දීර්ඝකාලීනව තියෙන එකට. මේක සිද්ධ වෙන්නේ අපේ ශරීරයට රුධිර ග්ලූකෝස් මට්ටම නැත්නම් රුධිර සීනි මට්ටම පාලනය කරගන්න බැරි වුණාම. අපි මේ දියවැඩියාව තත්ත්වය ගැන පොඩ්ඩක් සරලව පැහැදිලි කරගමු. අපේ ශරීරයේ මෙන්න මේ හරියට වෙන්න පිටිපස්සේ අග්න්‍යාශය කියලා අවයවයක් තියෙනවා. මෙන්න මේ අග්න්‍යාශයේ ඉන්සියුලින් කියලා හෝමෝනයක් ශ්‍රාවය වෙනවා. මේ හෝමෝනය නිකන් යතුරක් වගේ. අපි එතනට එමු. අපේ සාමාන්‍ය සෛලවලට ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්නට නම් මේ සීනි කියන එක ඉතාමත්ම වැදගත් පෝෂ්‍ය පදාර්ථයක්. හැබැයි මේ සීනි අපේ ශරීරයේ සෛල ඇතුළට යවන්නේ මේ ඉන්සියුලින් කියන අර යතුරෙන්. අපි සාමාන්‍ය ආහාරයක් ගත්තාම අපේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවා. එතකොට අර ඉන්සියුලින් කියන හෝමෝනය ඇවිල්ලා මේ රුධිර සීනි මට්ටම අඩු කරලා සෛලවලට ඒ සීනි ඇතුළත් කරනවා. එතකොට දියවැඩියාව ඇති වෙන්නේ මේ ඉන්සියුලින් වල හරි සෛලවල ඇතුළු වෙන එකේ හරි ප්‍රශ්නයක් හටගත්තා. එතකොට පළවෙනි වර්ගයේ දියවැඩියාව කියලා අපි කියන්නේ අපේ ශරීරයට ඉන්සියුලින් හදාගන්න බැරි වුණා. දෙවෙනි වර්ගයේ දියවැඩියාව කියලා අපි කියන්නේ ශරීරයේ ඉන්සියුලින් තියෙනවා. හැබැයි සෛල ඇතුළත මේ සීනි ඇතුළත් කරගැනීමේ යම්කිසි ප්‍රශ්නයක් එක්ක. හරි. ඇයි අපි දියවැඩියාව ගැන මෙච්චර සැලකිලිමත් වෙන්න ඕන? දියවැඩියාව කියලා කියන්නේ අපේ ශරීරයේ ගොඩක් අවයව වලට බලපාන රෝගී තත්ත්වයක්. අපේ ස්නායු මේ දියවැඩියාව නිසා දුර්වල වෙන්න පුළුවන්. මේ හේතුවෙන් අපේ පාදවල දීර්ඝ කාලයක් සුව වෙන්නේ නැති තුවාල තියෙන්න පුළුවන්. සමහර වෙලාවට අවාසනාවන්ත විදිහට පාද කපා ඉවත් කරන තත්ත්වයට පවා ළඟා වෙන්න පුළුවන්. මේ විතරක් නෙමෙයි. ඇස් පෙනීමේ දුර්වලතාවයන්, හෘදයාබාධ වගේ හෘදයට ආශ්‍රිත රෝගී තත්ත්වයන් විතරක් නෙමෙයි. වකුගඩු අකර්මණ්‍ය වෙන එක. වකුගඩු නරක් වෙන එක පවා මේ දියවැඩියාව නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඔයාගේ පවුලේ කාට හරි දියවැඩියාව දැනටමත් තියෙනවා නම් ඔයාට දියවැඩියාව හැදෙන සම්භාවිතාවය වැඩි. ඒ විතරක් නෙමෙයි. ඔයා අධිබර කෙනෙක් නම් එහෙමත් නැත්නම් දියවැඩියාව ඇති වෙන කෑම වර්ග කියන්නේ කාබෝහයිඩ්‍රේට් පිටි ආහාර වැඩිපුර ගන්න කෙනෙක් නම් හරි එහෙම නැත්නම් සීනි ආහාර වැඩිපුර ගන්න කෙනෙක් නම් හරි ඔයාට දියවැඩියාව හැදෙන සම්භාවිතාවය වැඩි. ඒ විතරක් නෙමෙයි සමහර අම්මලා ගර්භණී කාලයේදී එයාලට සීනි කියන තත්ත්වය දියවැඩියාව කියන තත්ත්වය ඇති වෙනවා. අන්න ඒ වෙලාවටත් ඔයාගේ ගර්භණී සමයෙන් පස්සේ වුණත් දියවැඩියාව තියෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. හරි. ඔයාට දියවැඩියාව තත්ත්වයේ තියෙනවද නැද්ද කියලා කොහොමද අඳුනගන්නේ? අන්න ඒකට සමහර රෝගී ලක්ෂණ ගැන ඔයා දැනන් ඉන්න ඕනේ. ඔයාට නිතිපතා මුත්‍රා යනවා වගේ තියෙනවා. හැබැයි ඒකම ඔයාගේ තිබහ ගතියක් වැඩි වෙලා තියෙනවා නම් අන්න ඒ වෙලාවට ඔයා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ඔයාට සාමාන්‍යයෙන් නිතර මහන්සි ගතියක් දැනෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාගේ ඇස් පෙනීම දුර්වල වෙගෙන යනවා වගේ ඔයාට තේරෙනවා නම් අන්න ඒ වෙලාවට පොඩ්ඩක් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. මීට අමතරව ඔයාට නිකන් හිතා ගන්න බැරි විදිහට ඔයාව කෙට්ටු වෙනවා නම් ඇඟේ බර අඩු වෙනවා වගේ දැනෙනවා නම් අන්න ඒ වෙලාවට ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ව හමු වෙන්න ඕනේ. ඔයා දියවැඩියාව හැදීමේ සම්භාවිතාවය වැඩි කෙනෙක්. ඔයාට දියවැඩියාව හැදෙන්න කලින් ඒක වළක්ව ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැනටමත් දියවැඩියාවේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් නම් ඔයාට දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. හරි. අපි මොකක්ද එහෙනම් කරන්න ඕනේ? ඉතාමත්ම සරලයි. අපි අපේ ජීවන රටාව වෙනස් කරගන්න ඕනේ. අපි ගන්න කෑම ටික අපි සමබල ආහාර වේලක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. සීනි අධික කෑම, පිටි කෑම අපි පුළුවන් තරම් අවම කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. අපි දවසකට විනාඩි 30ක්වත් අවම වශයෙන්
ව්‍යායාම වල නිරත වෙන්න ඕනේ. අපේ බර සාමාන්‍ය බර තත්වයකට අඩු කරගන්න ඕනේ. අපි අපේ ජීවන රටාවේ සිදු කරන පොඩි පොඩි වෙනස්කම් වලට පුළුවන් අපිව දියවැඩියාව විතරක් නෙමෙයි ගොඩක් රෝගී තත්ත්වවලින් ආරක්ෂා කරගන්න.